සිවලකුණු පොලිස් නායකතුමන් ඒ වගේම අපේ දක්ෂ දේශකතුමන් සහ අනිත් නිලධාරි මහත්මියනි මගේ ආචාර්ය මණ්ඩලයේ දෙමාපියන් දරුවනි අවසරයි මම අවස්ථාවක් දරුවෙකුට අහඹු ලෙස ලබා දුන්නේ මම හිතන්නේ පටන් ගන්න වෙලේ ඉඳන් ඒ දරුවන්ගේ හැඟීම් එක්ක කතා කරපු ඉතාමත් හරවත් ලස්සන දේශනයක් මට කියන්න ඇත්තටම වචන නැහැ මට කිව යුතු කරුණක් මෙතන නැහැ සතියකට පීරියඩ් 40ක් කාලච්ඡේද 40ක් මේ දරුවෝ පන්ති කාමරයට කොටු කරලා මම උගන්වනවට වඩා මේ පැය දෙකේදී ඔබ තුමන් විසින් දුන්න දේ මට මෙල කරන්න බෑ. ඒ පිළිබඳව මම ස්තුතිය ඇත්තටම හිමි වෙන්න ඕනේ සිවලකුළුම පොලිස් ස්ථානාධිපති අපේ ඒ මහත්මයාට. බෙහෙවින්ම ස්තුතියි මේ සංකල්පය ගෙනාවට අද දවසේ මෙතුමන්ව අප පාසලේ දරුවන්ගේ හදවතට කතා කරන්න සහභාගී කරවට බොහොමත් ස්තුතියි ඔබතුමන්ට. ඒ වගේම ඔබතුමන් කිව්වා මම දැනගෙන හිටියේ නෑ IRC කියන්නේ මොකක්ද කියලා නේද පුතේ? IRC කාර්යාලයේ තේරුම අද දැනගත්තා. එහෙනම් මේක වචනයට විතරක් සීමා නොවි මගේ දරුවන්ට ගැළපෙනම දේශනයක් මේ කිව්වේ. ඒ කියන්නේ මේ දරුවෝ ඉන්නේ මඩ ගොහරුවක. එතකොට මම විශ්වාස කරනවා අද දවසෙන් පස්සේ මගේ මේ දුවල පුතාලා මේ මඩේ පිපුණ නෙළුම් වගේ ඉස්සරහට පිපිලා මේ රටදය සුවඳවත් කරයි කියලා. එහෙනම් වැඩිපුර කතා කරන්නේ මගේ හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. ඔබතුමන් මේ ගන්නා උත්සාහය මේ රටේ පාසල් වලට යමින් ගන්නා උත්සාහය ඔබතුමන්ගේ පින්වත් දරුවන්ගේ ඉදිරි සසන භවයේදී ඒ දරුවාට නිවැරදිම සැනසීමක් කියලා මම ප්‍රාර්ථනා කරන්න කැමතියි අම්මෙක් විදිහට. ඒ නිසා ඒ පින අත්වෙනවාමයි ඔබතුමාට ඒක ස්ථිරයි. එහෙනම් බොහොම ස්තුතියි නැවත වරක් ඔබ සියලු දෙනාට මගේ දෙමාපියන්ට ආචාර්ය මණ්ඩලයට සහ මෙතෙක් වෙලා හිටපු මගේ දරුවන්ට බොහොමත්ම ස්තුතියි.